ආයුබෝවන්. ඔබ මේ එක් වී සිටින්නේ දිපුර සසර මාධ්‍ය ඒකකයේ සතියග පුවත් විකාශය සමගින්. මම ආර්.ජී. විශ්වවිමංසා කරුණාතිලක. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. 78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරයි. පාසල් තූර්යවාද කණ්ඩායමට මැදිරිගිරිය ප්‍රදේශයේ ඔවුන්ගේ දක්ෂතා විදහා පෑමට නැවතත් අවස්ථාවක්. පාසල වෙත සිංහ පිළිතුරු 3ක් සහ පුස්තකාල පොත් පරිත්‍යාග කෙරේ. රුක් රෝපණ වැඩසටහන සඳහා පාසල වෙත පෙළ පරිත්‍යාග කිරීමක් සිදු කරන ලදී. තෙවන වාර වැඩිම පැමිණීම ඇගයීමට ලක් කරේ. ශිෂ්‍ය නායක ඉල්ලුම් පත්‍ර කැඳවීම තවදුරටත්. පුවත් සවිස්තරාත්මකව 2026 පෙබරවාරි මාස 4 වන දිනට දී තිබුණ 78 වන නිදහස් දිනයේ අභිමානයෙන් යුතුව සැමරීමට දිග්ගොල්පුර ප්‍රාථමික විද්‍යාලයේ 5A සිසුන්ට කටයුතු කරන ලදී. එහිදී ජාතික අභිමානය විදහා දක්වමින් විශේෂ අංග රැසක් ඉදිරිපත් කළ අතර විවිධ ජාතීන්ගේ ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිනු දක්නට ලැබිණි. සිංහලේ මගේ පින්බර පොළොව මම සිඳින් ජාතියේ උදාලෝකය මගේ බදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඳින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඳින් විදෙස් දේශයන් අභියස නිවන ජාතියක් ඉලසට පිරන බිම ඔබා මතිගිනි ඉදිනු මම කෙසේ. පාසලේ තූර්යවාද කණ්ඩායමට ඔවුන්ගේ දක්ෂතා විදහා පෑමට දෙවන වරටත් අවස්ථාවක්. නිදහස් දිනයේ සමගාමීව පොමැදිරිගිරිය ජාතික පාසලේ පැවති තූර්යවාද කණ්ඩායමේ 10කින් සමත්විතව තිබූ පෙළපාලිය සඳහා අප පාසලේ තූර්යවාදක කණ්ඩායමත් ශිෂ්‍ය නායක නායිකාවන් පිරිසක් ඉක්ුත් 5 වන දින ඒ සඳහා සහමගාවී වෙන ලදී. ජන්මදින සැමරුම නිමිති කරගෙන අප පාසලට වටිනා පරිත්‍යාග කිහිපයක් ලබා දීමට 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන යහළු එහෙලියන් කිහිප දෙනෙකුට කටයුතු කර ඇත. සඳසි සංජනා සොයිරිය විසින් වටිනා සිංහ පිළිතුරු 3ක් පරිත්‍යාග කළ අතර විනුල ඔෂෙන් චමස්සස්සර යන සොහිරයන් විසින් පුස්තකාල වෙත වටිනා පොත් රැසක් පරිත්‍යාග කිරීම කටයුතු කර ඇත. නිදහස් සතියට දී තිබුණ රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අයහපත් කාලගුණය බාධා කළද එම වැඩසටහන සඳහා පෙළ පරිත්‍යාග කිරීම සදෙව් කවීසේන සොහොයුරා විසින් සිදු කරන ලදී. එමෙන්ම 2025 වසරේ තෙවන වාරය සඳහා වැඩිම පැමිණීම ඇති දරුවන් නැගීමට ලක් කිරීම සිදු කරන ලදී. 2026 වසර සඳහා නව ශිෂ්‍ය නායක මඩුල්ල තෝරා පත් කර ගැනීම පිණිස ඉල්ලුම් පත්‍ර කැඳවීම තවදුරටත් ඒ සඳහා සියලු දරුවන් ඉල්ලුම් පත්‍රය යොමු කිරීම අනිවාර්ය බව ආචාර්ය මණ්ඩලය විසින් අවධාරණය කරයි. පුවත් අවසන් කිරීමට මත්තෙන් නැවතත් සිරස්තල. 78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරයි. පාසල් තූර්යවාද කණ්ඩායමට මැදිරිගිරිය ප්‍රදේශයේ ඔවුන්ගේ දක්ෂතා විදහා පෑමට නැවතත් අවස්ථාවක්. පාසල වෙත සිංහ පිළිතුරු 3ක් සහ පුස්තකාල පොත් පරිත්‍යාග කෙරේ. රුක් රෝපණ
රුක් රෝපණ වැඩසටහන සඳහා පාසල වෙත පැළ පරිත්‍යාග කිරීම සිදු කරන ලදී. තෙවන වාර වැඩිම පැමිණීම ඇගීමට ලක් කෙරේ. ශිෂ්‍ය නායක ඉල්ලුම් පත්‍ර කැඳවීම තවදුරටත්. ආයුබෝවන්.